දැන් ඔබ නොයෙකුත් අවස්ථාවන් වල මේ ගාථා පාඨය මේ සජ්ජායනා කරනවා. බුද්ධ වන්දනාවේදී, පිරිත් දේශනාවේදී නොයෙක් අවස්ථාවන් වල අපි ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරන්නට යෙදෙනවා. ඒ වගේම තෙල් මැතිරීමට, ඒ වගේම වතුර මැතිරීමට ආදී ඒ අවස්ථාවන් වලටත් ගන්නවා. පින්නතුනේ, තද්ද බල උණ හැදුණු කෙනෙකුට කියලාමකෝ අපි තද්ද බල ලෙස උණ හැදිලා ඉන්නවා කෙනෙකුට උණ ගන්නවා. එහෙම නැත්නම් මේ අතිශයින් කායික වේදනාවෙන් පෙළෙන රෝගියෙක් ඉන්නවා කියන්නේ. ඒ කොයි හැටි වෙතත්, එහෙම නැත්නම් තද බල ග්‍රහාපල තියෙන කෙනෙක්. එහෙමත් නැත්නම් යම්කිසි විදියක මලගේ ප්‍රාණකාරාදීන්ගෙන් වෙන මේ බාධා කියමුකෝ. ඒ කොයි හැටි වෙතත් පින්වතුනි, මේ ගාථාව භාවිතා කරලා ඔබට පුළුවන්කම තියෙනවා පැන් බඳුනක් අරගෙන, ඒ පැන් බඳුන මේ සාමාන්‍යයෙන් අපි යම්කිසි දෙයක් මේ කරනකොට ඒකට අපි හිත යොදවන්නේ නෑනේ. අපි හිතමු මේ වාහනයක් මේ පදවගෙන යනවා කියලා. කෙනෙක් වාහනේ පදවගෙන යනකොට එයා වෙන කල්පනාවක් පිට, එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්ක කතා කර කර විහිළු කර කර වාහනේ යන අයත් එක්කත් කතා බහ කර කර තමයි එයා වාහනේ මේ රියදුරු කාර්යය කරන්නේ. එතකොට එයා සමහරට මතක නැහැ මේ අපි ඉන්නේ කොයිද කියලාවත් මතක නැහැ. ඒ වෙලාවට ඒ ආකාරයට වාහනේ පදවගෙන යනවා. අර කලින් Taman තුල තිබුණු තොරතුරු වලට අනුව තමයි එයා ඒ රියදුරු කාර්යය කරන්නේ. නමුත් එයා ඒකට හිත දැඩිව යොදලා නෙවෙයි ඒ දේ කරන්නේ. දැන් රියදුරා බවට පත් වෙන්නේ ටික කාලයක් ගියාට පස්සේනේ. එතකොට වාහනය පළමුවෙන් මේ ඒ වාහනේ පැදවීම කරන්නට යෙදෙන මුල් අවස්ථාවේ ඔහු දැඩි අවධානයක් ගන්නවා. දැඩි අවධානයෙන් තමයි ඔහු ඒ කාර්යය කරන්නේ. බ්‍රේක් කියන්නේ වාහනේ තිරිංග තද කරනකොට, ඒ වගේම ඒකේ ගියර් වෙනස් කරනකොට, ඒ වගේම වාහනය හරවනකොට, ඒ වගේම පිටුපසට ගන්නකොට දැඩි අවධානයකින් තමයි ඒ දේ කරන්නේ. දැඩි අවධානයකින් කරන්නේ. ඒතකොට දැඩි අවධානය විසින් දෙන ලද තොරතුරු වලට අනුව තමයි ඔහු ඊට පස්සේ ඒක අභ්‍යාසයක් කරගන්නවා. එතකොට ඔහුට ආය අමුතුවෙන් ඒ පිළිබඳව හිතන්න දෙයක් නැහැ. ඒක මේ අනායාසයෙන් කෙරෙනවා. පින්නතුනේ, දැන් ඉතිපිසෝ ගාථාව අපි වෙන දෙයක් හිතා ඉතිපිසෝ ගාථාව කියවනවා. ඒක කියවනව නෙමෙයි, කියවෙන එක පැත්තකින් තියන්න කියවන්නට ඕනේ. දැන් අපිට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කරනවද, ක්‍රියාවලිය වෙනවද? ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි අපි ඒ කෙරෙහි අවධානය යොමු කර සිටීම වෙනත් කාර්යයක්. ඒ වගේ පින්වතුනි, ඉතිපිසෝ ගාථාව ඔබට කියන්නට පුළුවන් නම් අවධානයෙන්ම, සිහියෙන්ම, හැබැයි සිහියෙන්ම කියන්න මේ කටපාඩම්ම ඇත්තයි. නමුත් සිහියෙන්ම මේ ගුණ 9 අන්තර්ගත ඉතිපිසෝ ගාථාව ඔබට පැම්බඳුනක් අරගෙන මේ සිද්ධි කරගන්නට පුළුවන් නම්, ජීවම් කරගන්නට පුළුවන් නම්, මතුරා ගන්නට පුළුවන් නම් ඒ පැන් ටිකෙන් මහා හාස්කමක් කරන්න පුළුවන්. ඕනෑම රෝගියෙකුට දෙන්න. ඒ වගේම ඕනෑම අඳුරු පටලයක පැටලී සිටින කෙනෙකුට දෙන්න.
බුද්ධ ආනුභාවය ඔබට අස්පනා පිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේක ප්‍රත්‍යක්ෂයක්. මේක ප්‍රත්‍යක්ෂයක්. මේක සත්‍ය ඇත්තක්. සත්‍ය වශයෙන් කියන ඇත්තක් මේ කියන්නේ. හැබැයි සිය වතාවක් ඔබ ඉතිපිසෝ ගාථා 108 වාරයක් හෝ සිහිය පිහිටුවාගෙනම ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන මේ හාස්කම දකින්න නම් කියවෙන්න අරින්න නැතුව කියවන්නට ඕන සිහියෙන්ම. ඒ වගේම ඔබ මං මීට පෙරත් මේ කාරණේ කියලා ඇති පුංචි බිලිඳුන්ට ඉතිපිසෝ ගාථාව සිහිය පිහිටුවාගෙනම නින්ද යාගෙන යනකොට ඒ පුංචි බිලිඳාගේ මව් විසින් සජ්ජායනා කර මුහුණට පිබින් ඒ දරුවාට පුදුමාකාර විදිහේ ආශිර්වාදයක් වගේම නිරෝගී බවක් ඊළඟට ඔය තියෙන ලෙඩ රෝග මේ කිරි අජීර්ණ බාලගිරි දෝෂ එවැගේම නිතර සෙම ආදී ඇති වෙනවා නම් ඒ දේවල් හැම එකටම සත්‍ය ප්‍රත්‍යක්ෂ ආශිර්වාදයක් තමයි ඉතිපිසෝ ගාථාවෙන් කිය මුහුණට පිබින්ට 21 වතාවක්. එහෙම නැත්නම් 108 වාරයක් වුණත් බොහෝම හොඳයි. ඊළඟට 9 වතාවක් 7 වතාවක් 3 වතාවක් 1 වතාවක් හරි කමක් නෑ. සිහිය පිහිටුවාගෙනම ඒ අම්මා විසින් දරුවාට ආශිර්වාද කරන්න. ධර්මයේ ආශිර්වාදය අපේ ජීවිතවලට ළඟා කරගන්නට ඒ දේවල් වලින් අපි අඳුරු පටල වලින් මිදෙන්න මේවා කියන්නේ. ඒ අතරේදී තමයි අපි ධර්ම අවබෝධය සඳහා ධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරන්නට අවශ්‍ය කරන්නේ. මේ දඩස් ගාලා නිවන් දකින්නවා නම් සාරාංශක කල්ප ලක්ෂයක් මහ බෝධිසත්ව බෝධිසම්භාර ධර්මයන් පුරන්ට අවශ්‍ය නැහැ පිණුත්. ඒ නිසා පින්නතුන්ගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දකින්ට යහපත් විදිහට. අයහපත් විදිහට දැකලා පව් සිද්ධ කරගන්න එපා. ඉතිපිසෝ ගාථාවෙන් කළ හැකි තවත් මහා හාස්කමක් තමයි අද ඔබලාට මතු කරන්නට යෙදුනේ. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.